නල්ලූර් කන්දස්වාමි කෝවිල යාපනයේ ඇති ප්‍රසිද්ධම කෝවිලයි. මුරුගන් දෙවියන් වෙනුවෙන් තමා මේ කෝවිල හදලා තියෙන්නේ. ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය සමග මිශ්‍ර වුණු මෝගල් ශෛලයක් මේ කෝවිල නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙනවා. ඒත් මීට වඩා විශාල කෝවිල් අපිට යන අතරමඟ දකින්නට ලැබුණා. ඒත් ඒවායේ නම් ප්‍රසිද්ධ නම් නැහැ. සමහරු කියන විදිහට නල්ලූර් කෝවිල ප්‍රසිද්ධ වුණාට මීට වඩා හාස්කම් වැඩි අප්‍රසිද්ධ කෝවිල් යාපනයේ ගොඩක් තියෙනවා කියලා. යාපනයේ නගරය අතිශයින්ම කාර්යබහුලයි. සමහර තැන් දැක්කහම මේ ඉන්නේ කොළඹද කියලාත් හිතෙනවා. ඒත් යාපනයේ නගර සීමාවෙන් ඈත් වෙනකොට යාපනයේටම ආවේනික වෙලා තියෙන උණුසුම් ශුෂ්ක හුදකලාව අත්විඳින්න පුළුවන්. දුරින් දුර පිහිටන ගෙවල් ඉසිම ඉදිකිරීමක් දකින්නට නැති විශාල බිම් තියු පාර දෙපැත්තේ දකින්නට පුළුවන්. යාපනයේ කාන්තාවන් යතුරු පෙදිවල පැත්තට ඉඳගෙන යන එක හැමතැනම දකින්නට ලැබුණා. යාපනයේ ඉඳන් කිලෝමීටර් පතුල නැති නිලාවරේ ලිඳ හිටලා තියෙනවා. යාපනයේ පොළොවේ කුහරයේ ඉඳන් මේ ලිඳේ ජල කඳ ඉන්දියානු මහා සාගරයට සම්බන්ධ වෙනවා කියලා තමයි කියන්නේ. මේ ලිඳට වැටිලා මියගිය මිනිසුන්ගේ මිනි හමු වෙලා තියෙන්නේ කංකසන්තුරේ මුහුදෙන් කියලා කියනවා. අච්චුලයි ප්‍රදේශයට ජලය සපයන්නේ මේ ලිඳෙන්. ඉස්සර ආදරයට ප්‍රශ්න ආපු ආදරවන්තයෝ මේ ලිඳට පැනලා සියදින සාගෙන තියෙනවලු. පසුව කරපු පරීක්ෂණ වලින් මීටර් 40ක් පමණ ගැඹුරකින් ඉරිගල් සහිත පතුලක් මේ ලිඳට තිබෙන බව හොයාගෙන තියෙනවා. මේ ලිඳේ ජල කඳ මුහුද සමග කිසිම සම්බන්ධයක් නැති බවත් අනාවරණය වෙලා තියෙනවා. යාපනයේ වාර්තාගත වෙලා තියෙන ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් විතර වෙනවා. වාර්තාගත වෙලා තියෙන අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 16ක් විතර වෙනවා. ප්‍රධාන මාර්ග ගොඩක් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. වර්ෂාපතනයේ අඩු නිසා මාර්ග කැඩී බිඳී යාම අඩුයි. බයික් එකෙන් යාපනයේ සංචාරය කරන්න සුදුසුයි කියලා කියන්න අමාරුයි. මොකද මේ වියලි කාල ගුණයත් එක්ක ගිනි රස්නේ මේ බයික් වල යන එක අමාරු වැඩක්. ඒ වුණාට ඒ නිදහස වෙන වාහනයකින් නම් ගන්න අමාරුයි.